Hello friends, today also let's learn a new English lesson. It will be an important one for your daily conversations. අපි සිංහලෙන් කොහොමද ඉංග්‍රීසියට translate කරන්නේ මේ වගේ වාක්‍ය? Hey! මීට වැඩිය හොඳයි. ඔයිට වැඩිය හොඳයි ඔබ මාව මැරුවන. ඔයිට වැඩිය හොඳයි ඔබ මාව මැරුවන. එහෙම නැත්නම් ඔයිට වැඩිය හොඳයි ඔබ මගේ කනට ගැහුණා. ඇත්තටම අපිට වෙච්ච අසාධාරණයක් එහෙම නැත්නම් හිත රිදවීමක් නිසා තමයි මේ වගේ වාක්‍යයක් අපි කියන්නේ. කොහොමද මේක ඉංග්‍රීසියෙන් අපි කියන්නේ කියලා බලමු. It would be better. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක දකිනවා. It would be better. මේක ලියා ගන්න. මේක කටපාඩම් කරන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න. මේක තමයි ප්‍රධාන වාක්‍ය ඛණ්ඩය. It would be better. කටට හුරු කරගන්න. It would be better. ඊට පස්සේ අපි ගන්නවා දෙවෙනි වාක්‍ය ඛණ්ඩය. If you killed me. If you killed me. මේක අතීත ස්වරූපයෙන් යන්නේ. If you killed me. ඔයිට වැඩිය හොඳයි ඔබ මාව මැරුවනම්. එතකොට කොහොමද ඔයිට වැඩිය හොඳයි ඔබ මගේ කනට ගැහුවනම්. It would be better if you slapped me. Slapped me. මේ වගේ අලුත් වාක්‍ය නිර්මාණය කරන්න ඔයගොල්ලෝ ලියා ගන්න හොඳට කටපාඩම් කරන්න ඊට පස්සේ ඒකට ගැලපෙන විදියට ඔයගොල්ලෝ දෙවෙනි වාක්‍ය නිර්මාණය කරන්න. Bye.